නේ වරන්න. කටිනේ හොංකොං. කටිනේ හොංකොං. හොංකොං සයිකොං කටිනේ. යන්නේ අහගම් මොනවද කියන්න තියෙන්නේ අත කටිනේකට? සන්තෝෂයි එනේක නේ. කටිනේ. ඔයාට මොනවද කියන්න තියෙන්නේ කටිනේ? කටිනේ හොඳයි ඉතින්. හොඳයි නේ. කට්ටිය එක්ක වෙනවා නේ. කට්ටිය එක්ක වෙනවා. ලංකාවට ගොඩක් ස්තුතියි. ඔව් මේ සයිකොන් කින් මේ කිය. මොනවද කියන්න තියෙන්නේ? ඔක්කොමටම කියලා සයිකුන් ටවුමට එන්න කියලා කොහොම ආරාධනා කරනවා. එතත් කට්ටියට එන්න කියලා කියනවා. ඔව් එතත් සෙන්සුයි පන්සලට උදෙන්ම එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. තොරන් සර්. ගම් Sonan sir. ගෙදර ආවා. Sonan second. බලන්න. Sonan sir. බුද්ධ ශාසනය. ඉස්සර බෙහෙට ඉස්සරහට එන්න. පල්ලි බෙහෙට. බලන්න කොච්චර සම්පතද කියලා. සමාදම් වෙන්න මතාවක් නමස්කාරයි.
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီសិក្ខាပဒံសមាදිយាមិ អទិន្នាដានាវេរមណីសិក្ខាបដံសមាදිយាមិ កាមេសុមិច្ឆាចារាវេរមណីសិក្ខាបដံសមាදිយាមិ មុសាវាដាវេរមណីសិក្ខាបដံសមាදිយាមិ សុរាមេរយមជ្ជបមាដត្ថានាវេរមណីសិក្ខាបដံសមាදිយាមិ සාදු කියන්නේ වැඩමවා වදාළ පූජනීය වූ වන්දනීය වූ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි සයිකුම් වාසී අපේ ලාංකික කාරුණික පින්වතුනි අනෙක් ප්‍රදේශ නියෝජනය කරමින් පැවති අපේ කාරුණික පින්වතුනි වස් කාලේ අවසන් වෙලා අපේ හොංකොං වල කටින පින්කම හෙට දවසේ යෙදිලා තියෙනවා. ඉතින් අපි තායිපෝ වල අපේ රෝහිත මහත්මයාගේ නිවහනින් පිට වෙලා පළවෙනියටම අපි හෙට තමයි වැඩි. ඉතින් සයිකුම් ප්‍රදේශයේ අපි ජීවත් වෙන ලාංකික පින්වතුන් හට තමන්ගේ සිත් සතන් කටින පින්කම යන සිහිපත් කරලා කටින චීවරයේ පෙරහැරින් අපි වඩම්මනකොට ඒ සඳහා ඔයාට වන්දනා කරගෙන අනුමෝදන් වෙන්න අවකාශ සලසලා දීම අපේ යුතුයකමක් වගකීමක් ඒ අරමුණු කරගෙන තමයි අද මේ ප්‍රදේශයට අපි වැඩම කළේ. ඉතින් මේ වතාවේ අපේ කටින පින්කම සඳහා අපේ ආරාධනාව පරිදි හොංකොං වලට වැඩම කොට වදාළ පූජනීය කුටිගල පහසුකෝ අපේ ස්වාමීන් වහන්සේ දැනට තායිලන්තයේ පැවිදි වෙලා එහි වැඩ ඉන්න ස්වාමීන් වහන්සේ අපේ ආරාධනාව පරිදි වැඩියා. ඉතින් උන්වහන්සේට මම ආරාධනා කරනවා ගෞරවයෙන් ඔබ හට අනුකම්පාවෙන් මේ කටිනානිසංසය හැඳින්වීමක් කරලා ඔබට මේ කරන්නේ කුමක්ද අපි මෙහි වටිනාකම කුමක්ද කියන එක පැහැදිලි කරලා දෙන්න කෙටි අනුශාසනාවක් කරන්න කියලා මම ගෞරවපූර්වකව අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. හැමෝම සාදු නාදයක් පවත්වන්න. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි. ඇත්තටම මේ මට සතුටක් තියෙනවා මේ මට දැනෙනවා මේ මම කතා කරන්නේ පිටරටක හිටියත් මගේ මිනිස්සුන්ට කියන හැඟීම. මොකද බුදුහාමුදුරුවන්ට මගේ මිනිස්සු කියන හැඟීම බුදුහාමුදුරුවෝ විදුල්ලබ කුමාරයා ශාක්‍ය වංශිකයෝ සම්ප්‍රඝාතනය කරන්න යද්දී බුදුහාමුදුරුවෝ 3 වතාවක් නතර කරා.
පාර මැද හරස් කරලා ඉඳලා තමයි නතර කරේ. ඒ බුදුහාමුදුරගෙන් අහනවා විරුල්ලභ කුමාරයා ඇයි භාග්‍යවතුන් වහන්සේ ඔබ මේ ගිනි යවුවේ මේ ගහක් යට වෙලා ඉන්නේ කියලා. ඒතර කියනවා මගේ මිනිස්සුන්ගෙන් එන හුළඟත් මට සැපක් කියලා. ඒ වගේ තමයි පින්වතුනි මට සතුටුයි. හේතුව මට දැනෙන්නේ මගේ මිනිස්සු කියලා. අපි පිටරටකට ආවත් මම අතන බහිද්දිම මට එහෙම දැනුණා. ඇත්තටම දැනුණා. මම මේ ආවේ මගේ මිනිස්සුන්ට හම්බෙන්න. ඒකට මම රෝහිත අයියට විශේෂ මේ මහත්යෝ කියලා කිව්වේ. මට මහත්යෝ කියන්න එපාකෝ අයියේ කියන්න. ඒකට මම ඒකටත් හේතුව තමයි පින්වතුනි මම මහත්යෝ කියලා කතා කරන්නේ. මම ගොඩක් මාන්නෙන් ජීවත් වෙච්ච කෙනෙක්. මම කිසි කෙනෙකුට මහත්යෝ කියලා කතා කරලා නැහැ මගේ ජීවිතේ. ඒකට මම පැවිදි වුණාට පස්සේ හැමෝටම කතා කරන්නේ මහත්යෝ නෝන කියලා. මම විහිම මගේ මාන්නය නැති කරගන්න තමයි මම ඒක කතා කරේ. මම ඊට පස්සේ කිව්වා රෝහිතයිට මම ඒක කියන්නම් මිනිස්සු ඉස්සරහා කියලා. හේතුව අපි අපේ නිහතමානීකම අපිට කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. ඒ නිසා මට සතුටුයි මගේ මිනිස්සුන්ට කතා කරන්න හම්බෙච්ච එක ගැන. මගේ ජාතිය, මගේ ආගම, මගේ රටේ අය. අපිට ඉන්න රටක් නෑ ලංකාව වරුණම. නමුත් මේ ධර්මය තුල අපිට මුණ ගැහෙන්න පුළුවන්. මේ ධර්මය තුල තමයි අපි මුණ ගැසී තියෙන්නේ. විශේෂයෙන්ම මේ කටිනේ. මේක පින්වතුනි අවුරුද්දට එක වතාවක් අහන්නේ. මේ දවසේ අහන බණපදයක් සසර පුරාවටම මේ සසරෙන් නවතින තුරාවටම මේකේ ඔය ඇත්තොන්ට ආනිසංස තියෙනවා. හැබැයි අපි ඒක ඇත්තටම දන්නේ නැහැ. මම දන්නේ මීට දවස් 4කට කලින්. මේ මෙහෙට වඩින්න ඕනි කිව්වට පස්සේ මම මේකේ ගොඩක් දේවල් හොයන්න ගත්තා. ඒතර මම විශේෂ සිදුවීම තමයි මම ඇත්තටම මගේ වස් පවාරල මම මෙහිම පිට දේශනාවකට වැඩිය පළවෙනි වතාව. මම ධර්ම දේශනා කරන භික්ෂුන් වහන්සේ නමක් නෙමෙයි. මම එකකින් ඈත් වෙලා ඉන්න මම භාවනා යෝගීව වැඩවසන ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් මම සතුටුයි මට මගේ මිනිස්සුන්ට පිට බිමකදී කතා කරන්න ලැබිච්ච එක. මේ කටිනය කියන්නේ පින්වත්නි මේ බින්දින්න බෑ කියන එක. මේ කටිනේ තියෙන පින මේකේ කුසලය කවදාවත් මේක කැඩෙන්නේ නැහැ. මේක කඩන්න බෑ. ඔයත් මේ සසරෙන් නතර වෙන තුරාවටම මේක කඩන්න බෑ. හැබැයි පින්වත්නි අපි නතර වෙන මාර්ගය හොයාගෙන තියෙන්නේ. අපි නතර වෙන තැන තාම හොයාගෙන නැහැ. අපි උත්සාහ කරන්න ඕන මේ ජීවිතේ නතර වෙන තැන හොයාගන්න. මේ නතර වෙන තැන හොයාගන්න මාර්ගය කාරණා 5ක් තුලින් මේ කටින ජීවරයේ අනිසංසත් එක්ක ඔයත්න්ට ලැබෙනවා. මම මේක දැනගෙන මාස දවස් 4යි. ඒ නිසා මට පාඩම් කරන්න බැරි මම මේක වර්ධින්න නැතින කොලයකට ලියාගෙන ආවා. මොකද මේක කියන්න ඕන නිසා. මගේ අම්මා කටින 4ක් කළා දිනවා මගේ අම්මවත් මේක දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ අහලා තිබ්බද? අපේ ස්වාමීන් වහන්සේලාත් අහලා නැහැ ඇත්තටම. හේතුව මේ අපි එච්චරම මේකට ස්තුති කරන්න ඕනි හසලක සීල විමල හාමුදුරුවෝ. උන්වහන්සේ තමයි මේක කියන්නේ. ඒත් අපි නිහතමානී ඉන්න ඕනේ. මේ අපි හොයාගෙන ආවා. එහෙම බොරු කියන්න ඕනේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ තමයි කියන්නේ මේකදී උන්වහන්සේ දේශනාවකුත් තියෙනවා YouTube එකට දාලා. මට ඒක හොයාගන්න බැරි වුණා ඇත්තටම. නමුත් මම මේක පොත හොයලා පොතේ පිටුව හොයලා මම මේක ලියාගත්තා. මොකද ඔයත් මේ ආනිසංසය දැනගෙන කටිනෙට සහභාගී වෙන එක මහත්ඵලයි ආනිසංසයි. ඔයත්න්ට හෙට දවස පුරා මේ කටින චීවරේ පූජා කරද්දී ඔයත්න්ට පුළුවන් කැමැති දේ පූජා කරන්න. හැබැයි අවුරුද්දට එක වතාවයි මේ ආනිසංසය මේ විදිහටම ලැබෙනවා. කැමැති ඕන දේක් පූජා කරන්න පුළුවන්. කියන්නේ භික්ෂුවකට පරිහරණය කරන්න පුළුවන් දේවල්. ඒතර ඔයත් ඒක තීරණය කළ ඕනම දේක් පූජා කරන්න. මේ ආනිසංසය මහත්ඵලයි ආනිසංසය ඒක මේ විදිහටම ලැබෙනවා. ඒක බුද්ධ වචනේ බුද්ධ දේශනාවේ තියෙන දෙයක්. ඒ නිසා මේකේ භික්ෂුවට ලැබෙන පින්වතුනි ආනිසංස 5ක්. ඒ 5 තමයි අනාමත්තචාරය ආනිසංසය, අසමාදාර කටින ආනිසංසය, ඝන භෝජන ආනිසංසය, යාවදත්ත චීවර ආනිසංසය, ඒත తත්‍ර තීවරුපාදාන ආනිසංසය. ඔය 5 අපි දන්නවා. මේ 5 ආනිසංසත් අපිට ලැබෙන්නේ භික්ෂුවට. ඒතර මේකේ මේ භික්ෂුවට ලැබෙන සහ ගිහියට ලැබෙන ලෞකික ආනිසංස ටික හැම දේශනාවකම කියනවා. ඔයත් අහලා තියෙයි මං හිතන්නේ ඔය නාගිත හාමුදුරුවෝ පොළොව යට තිබුණ මාලිගා මැව්වා අර මේ විදියට කටිනේ මේ කරා කියලා දේශනා අහලා තියෙනවනේ. මෙන්න මේ ටික අහලා තියෙනවද කියලා කියන්නේ. මේ ඉවරනාට පස්සේ මේක තමයි ලෝකෝස්තර සුවය. ලෝකෝස්තර සුවය කියන්නේ පිටුනේ අපේ සසරේ
නැවතීම හොයන අපේ නිවන් මාර්ගයේ තියෙන තැන. මේ අපි මේ කවුරු මෙත් කොතන හිටියත් අපි අවසානයේ නිවන් දකින්න ඕන. මේක අපි මේ ඉන්නේ රංග මඩලක. මේ නාට්‍ය ඉවරයි තිරේ වෙහිච්ච දවසට. හැබැයි අපි ආයේ රංගපාන්න ගන්නේ කොතනද කියන එක අපි කවුරුවත් දන්නේ නැහැ. සමහර විට අපි සතර පාය වෙන්න පුළුවන්. අපිට කියන්න බෑ ඒක. නමුත් අපි හිත හදාගෙන තිබුණා නම් අපි කුසල් වඩලා තියෙනවා නම් අපිට සතුටින් ඉන්න පුළුවන් අපි මේ තැනට යන්නේ නැහැ කියන එක. ඒතර මෙන්න මේ ආනිසංස වලින් පළවෙනි එක තමයි අනාමත්තචාරය කියන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙකුට තමන් වැඩ වාසන කරන පන්සලෙන් තවත් හාමුදුරු කෙනෙකුට කියන්නේ නැතුව එළියට යන්න පුළුවන්. භික්ෂු විනය අනුව කියන්න බෑ. කියන්න නැතුව යන්න බෑ. තනියෙන් ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙකුට උනත් අදිෂ්ඨාන කරගෙන යන්න ඕන. හැබැයි පිරිසක් එක්ක ඉන්නකොට අනිත් තව ස්වාමීන් වහන්සේ කෙනෙකුට කියලා තමයි යන්න ඕන. මෙන්න මේකෙදි මේ ලබන පොයේ ඉඳලා මාස 4ක් යනකම් කියන්න අවශ්‍ය නැහැ. ඕනම වෙලාවක ඕනම දිහාවක ගිහිල්ලා එන්න පුළුවන්. මොකද භික්ෂුව වැරදි වැඩවලට යන්නේ නැහැනේ. යහපත් චේතනාවේ යහපත් ක්‍රියාවලට යන්නේ. ඒතර අන්න ඒකට ගිහිල්ලා එන්න පුළුවන්. හැබැයි පින්වතුනි ඒ භික්ෂුවට ලැබෙන ආනිසංසනේ මේකේ සංගවිච්ච ආනිසංසයක් තියෙනවා. ඔයත් උන්ට ලැබෙන එක. ඔය හැමෝටම හෙට දිනය තුල ඔයත් උන්ට මේක ලැබෙන්නේ නැහැ මේ අවස්ථාව. හෙට දවස තුල මොන වැඩේ දාලා මේකට ආවත් සසරට පාඩු නැහැ පින්වතුනි. හෙට දවස තුල මේකට එන්න මොන වැඩේ තිබුණත් දවසක පඩිය කැපුණක් කමන්නේ මේක ගන්න බෑ. මේක ගන්න බෑ මේ ආනිසංසය මහත්ඵලයි. ඒ නිසා මේකෙන් ලැබෙන දේ තමයි පින්වතුනි ඔය ඇත්තෝට ලැබෙන ස්වාධීනත්වය. දැන් මට පන්සලෙන් එළියට යන කාටවත් කියන්න ඕනේ නෑනේ. ඒතර මම ස්වාධීන වෙනවා. හැබැයි ඔය ඇත්තන්ට ස්වාධීනත්වය ලැබෙන හේතුව තමයි අර දැන් මම ඉස්සෙල්ලා කිව්වා අද කාලේ ස්වාධීනත්වය අවශ්‍යයි. අහලා තියෙනව නේද? දැන් ඔය ලංකාවේ බුදුවරු ගොඩක් පහළ වෙලා නේද මේ දවස්වල? රහතන් වහන්සේලා ගොඩක් ඉන්නව නේද? බුදුහාමුදුරු ඉපදිච්ච තැන් සෑහෙන්න තියෙනව නේද? අන්න අපිට පින්වතුනි මෙන්න මේකේ ආනිසංසය තියෙනවා ස්වාධීනව නිවැරදි දේ තේරුම් ගන්න. භික්ෂුවට ලැබෙන ඒ ස්වාධීනත්වයේ ආනිසංසෙන් ඔය ඇත්තන්ට ලැබෙන්නේ ස්වාධීනව හරි දේ තේරුම් ගන්න. නියම ධර්ම මාර්ගය තේරුම් ගන්න. මම කියනවනම් මම බුදු වෙලා කියලා. ඔය ඇත්තන්ට තේරෙනවා මම බුදු වෙලා නැහැ කියලා. මට අහුවෙන්නේ නැහැ. දැන් බුදු වෙලා කියපු අයගේ පස්සේ යන ගොඩාක් පිරිසක් ඉන්නවනේ. ඒක අන්න ඒගොල්ලෝ මේ ආනිසංසය ඒගොල්ලන්ට නැහැ. සම්මාව තේරුම් ගන්න බෑ. එහෙනම් පිටුදින ඔය ඇත්තන්ට පුළුවන් ඒක තේරුම් ගන්න. ඒ නිසා මේ කටිනේට සහභාගී වෙන්න මේකේ ආනිසංසය ලබා ගන්න මහත්ඵලයි. මේ චීවරයට අත ගහන්න. මේ චීවරයට අත ගහන්න ඔය ඇත්තෝ අදිෂ්ඨාන කරලා කැමති දේක් පූජා කරන්න. ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනෑම දෙයක් භික්ෂුවකට පරිහරණය කරන්න පුළුවන් ඕනෑම දෙයක් පූජා කරන්න මේ ආනිසංසය ලැබෙනවා. ඒතර ඒක තමයි පළවෙනි ආනිසංසය. ඒතකොට දෙවෙනි ආනිසංසය තමයි අසමාදාර කටිනාය. ඒ කියන්නේ අසමාදාර කියන්නේ අපි බරක් වැඩිපුර දරන් ඉන්නේ. අපි තුන් සිවුර තියෙනවා. මට ඒක ගේන්න තිබුණේ ඒක පෙන්නන්න. ඒතර තුන් සිවුර තියෙනවා පින්දුනේ. ඒකට පුතේ මගේ පාත්‍රයේ ඇතුලේ තියෙනවා සිවුරක් නමල දාලා. ඒකට පින්දුනේ අන්න ඒ සිවුර බරයි. ඒකට කටේ ඒ අපි භික්ෂුවක් පාන්දර එළිය වැටෙනකොට ඒ තුන් සිවුර අපි ළඟ නොතිබුණොත් අපිට අකපයි. ඒතර අපි තනියෙන් වාසය කරනවා නම් අපි ඉන්න වහල ඇතුළත තියෙන්න ඕනේ. ඒ කුටියේ වහල සීමාව ඇතුළත තිබුණට කමක් නැහැ. හැබැයි දෙන්නෙක් එක්ක ඉන්නවා නම් එක සංඝ එක වාසයක ඒ සිවුර අනිවාර්යයෙන්ම තමන්ගේ ළඟ අත්පස තියෙන්න ඕන. අත්පස කියන එක දන්නවද ඇත්තෝ? අත්පස කියන්නේ පිළිගන්නේ මේ අතේ දුරින්. දානේ පිළිගන්නකොට කියනව නේද අත්පස තබා දානේ පිළිගන්නන්න කියලා. අතේ දුරින් තියලා පිළිගන්න කියන එක කියන්නේ. හැබැයි අපි කරන්නේ මොකද්ද? මම ශාලේ මැද දානේ තියෙනවා. කට්ටිය පැත්තකින් වාඩි වෙනවා. මෙහෙ තියලා දානේ පිළිගන්න. අත්පස කියන්නේ පිටුතුනේ ළඟ අතේ දුරින් තියෙන එක. අපි අත තියලා අනුමෝදන් කරනවා. දානේ පිළිගන්නවා. ඒ වගේම තමයි මම ඒ දානෙ හින්ද කියන්න ගත්තේ දැන් හෙට දවස තුල ඒක පුළුවන් නම් වැරදිලා කරනවා නම් නිවැරදි කරගන්න දානයක් පූජා කරද්දී දානේ ආනිසංස මොකද්ද මේක පළවෙනිම තමයි තිරෝකුඩ සූත්‍රයේ තියෙනවා මලගේ ඥාතියින්ට පින් දෙන එක බුදුහාමුදුරුවෝ බිම්බිසාර රජතුමාට දේශනා කරන්නේ මේ පැන් එක දෙද්දී දැන් මේ කෝප්පේ තියලා තියෙනවනේ මේ සුඩ මේ අපි වරදින තැන් කියන්නේ මේව හදා ගන්න මේ දැන් පැන් කෝප්පේ මෙහෙම තියලා මෙන්න මේකෙන් වහලා තියෙනවා පිඟානේ. ඒතර ඔය ඇත්තයිල දැන් අපි වාඩි වෙලා ඉන්නවා. මේක අල්ලගෙන යනවා හාමුදුරුවෝ ඉස්සරහට. එහෙම නෙවෙයිද? එහෙම නෙවෙයිද? එහෙම කරන්නේ. නැත්තම් මේක හරවලා මෙහෙම තියලා මේක මෙතනින් තියලා මේකට වතුර ටික දාගෙන යනවා. ඒක නෙවෙයි බුද්ධ දේශනාව. මෙන්න මේක මෙහෙම තියෙනවනේ.
මේක අරගෙන මේ පැන් එක උස්සලා අතට හාමුදුරුවන්ගේ පිළිගන්නන්න ඕනේ. පිළිගන්නුවට පස්සේ මම මේක අතේ තියාගන්නවා. මම අතේ තියාගත්තට ඔය ඇත්ත අතේ අතාරින්න ඕනේ. මට අතට දීලා ඔය ඇත්ත මනම් මේකෙන් තිබ්බට ඒක පූජාව වෙන්නේ නැහැ. මම මේක පිළි අරගෙන නැහැ. මම පිළිගත්තා නම් මමම අරගෙන මේක උඩින් තියන්න ඕනේ. ඒව පුරුදු වෙන්න. නැත්තම් ඒ ආනිසංස ලැබෙන්නේ නැහැ. අන්න එතකොට අපේ දුක අපේ සතර පායේ වැටිච්ච නරකය කියන්නේ මේ പ്രേත ලෝකවල ඉන්න പ്രേත ලෝකවල ඉන්න ඇට විතරයි පින් ගන්න පුළුවන්. එතකොට හැමෝටමත් බෑ. එක പ്രേත ලෝකෙක විතරයි නිසා නේද? ඔව්. එතකොට ඒගොල්ලන්ට විතරයි පින් ගන්න පුළුවන්. මේක දෙද්දිම පිපාසිත പ്രേතයන්ට පොකුණු වලට නෙළුම් මල් පිරිච්ච පොකුණු වලින් දිය පහළ වෙනවා. කැම්පි පිපාසාව නැති වෙනවා. මේ පළවෙනි පූජාවෙන්. ඒක උස්සලා අත්පස තබා පූජා දෙන්න ඕනේ. ඊට පස්සේ බත් බෙදනකොට ඒ බත් කෑම ලැබෙනවා. දිව්‍ය භෝජන ලැබෙන්නේ. අපිට සිවුරක් පූජා කරනවා නම් මේ අපි සිවුරක් පූජා කරනවා නම් නිර්වස්ත්‍ර ඉන්න പ്രേතයන්ට රෙදි ඇඳුම් පහළ වෙනවා. ඒක තමයි මේ ධර්මය. මේක තමයි පින්විතට තුන් සිවුර කියන්නේ. එතකොට කටිනයකට පූජා කරන්න පුළුවන් මේ දෙපට සිවුර, මේක තනිපට සිවුර, අනිත් එක තමයි මේ අඳනේ. යට ඇඳලින් එක. මේ තුنين එකක් විතරයි පූජා කරන්න පුළුවන්. දැන් මෙතන පූජා කරන්නේ තනිපට සිවුර. එතකොට ඒක තියෙනවා. අන්න තනිපට සිවුර පූජා. මෙන්න මේ සිවුර නැතුව භික්ෂුවකට වාසය කරන්න පුළුවන් මාස 4ක්. හැබැයි මේක නැතුව කටිනේ නැති කාලෙට ඉර පායන්නට කලින් මේක ළඟ තිබුණ නැති වුණොත් ඒ භික්ෂුවට ඇවතා. ඒතර අන්නේ ඇවතින් අපිව නිදහස් කරනවා. දැකලා තිනු ඇත්ත මේ හාමුදුරුවෝ මේක හරිය දාගෙන බණ කියන. එහෙම අවශ්‍ය නැහැ. ඒකත් ඒ හාමුදුරුවෝ ඒක රඟපානවා. මේක අවශ්‍ය වෙන උදේ ඉර පායන. හැබැයි විනය කර්ම කරද්දී අවශ්‍යයි. තුන්සිරෙන් විනය කර්ම කරන්න ඕනේ. ඉතින් අන්න ඒ ආනිසංසය ලැබෙනවා. ඒක නිසා ඔයන්තුන්ට වෙන්නේ තියෙන්නේ මොකද්ද? අර ජීවිතේ අල්පේච්ඡතාවය ඇති වෙනවා. ඒතර කෙලෙස් බර නැති වෙනවා. අපිට කෙලෙස් 1500ක් තියෙනවා. මම පැවිදි වෙනකොට මට කෙලෙස් 1500ක් තිබුණා. මම ඒක තේරුම් අරන් මම එකින් එක ගලවනවා. හැබැයි 1500 නැති දවසට තමයි මම රහත් වෙන්නේ. ඒවැත්තුන්ට තියෙනවා. හැබැයි මේ කෙලෙස් බර පිංගුතුනි මෙන්න මේක නැතුව අපි මාස 4ක් ඉන්නවනේ. ඒ මාස 4 තුල අපිට මේ කෙලෙස් බර නැති වෙනවා. අපේ ජීවිතේ අපි සසරේ ධර්මය අවබෝධ කරගන්න තැනදී පිංගුතුනි අපිට මේ කෙලෙස් බර නැති වෙනවා කියන්නේ අපි නිවන් මාර්ගය ළඟයිනේ. අපිට ඒතර ප්‍රහාරණය කරන්න කෙලෙස් තියෙනවද? අඩුයි. තියෙනවා. නමුත් අඩුයි. ඒ කෙලෙස් වල බර අඩු වෙනවා. අර 1500 සමහරට 1000කට බහින්න පුළුවන්. 500කට බහින්න පුළුවන්. මේක තමයි බුද්ධ වචන. මේක තමයි බුද්ධ දේශනාව. එතකොට අන්නේ ආනිසංසය ඔයත්ොන්ට ඒ භික්ෂුවට ලැබෙන ආනිසංසය හේතුවෙන් ඔයත්ොන්ට ඒ ලේ ලැබෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක තමයි ඝන භෝජන ආනිසංසය. කියන්නේ හාමුදුරුවෝ කෙනෙකුට අද අපේ ගෙදර රොටි හදලා තියෙනවා හාමුදුරනේ රොටි වළඳන්න ඉන්න කියලා ආරාධනා කරන්න බෑ කාටවත්. දැන් මගෙන් ඇහුවා රෝහිත මහත්තයා මොනවද හාමුදුරේ වළඳන්නේ කියලා. අහන්න බෑ. කවදාවත් හාමුදුරුවන්ගෙන් අහන්න එපා මොනවද වළඳන්න ඕනේ කියලා. මේ අහනවා. හැමෝම අහනවා. පින්තුනි ඔය ඇත්තොන්ටත් අකපයි අපිටත් ඒක අකපයි. අපිට ඒකට ආන්සර් කරන්න බෑ. අපි ආන්සර් කරොත් ඒක අපේ විනය කඩ කිරීම. ඒක පිරිසුදු කරගන්න පුළුවන් විනය. පිරිසුදු කරගන්න පුළුවන් වුණා කියලා ඇයි අපි කඩන්නේ? බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් තමයි අපිට පිරිසුදු කරගන්න දේවල් දීලා තියෙන්නේ. නමුත් අපි ඒක කඩන්න අවශ්‍ය නැහැනේ. ඒ නිසා අපිට ඒක අහන්න බෑ. නමුත් පින්තුනි මෙන්න මේ මාස 4 තුල අපිට පුළුවන්. මට රොටි වළඳන්න ඉන්න කිව්වා. ඇවිල්ලා ගිහලා වළඳන්න පුළුවන්. හැබැයි මේ නැති කාලෙක 3 දිනකට වැඩි වෙන වැළඳුවොත් අවතක් ඒක. ඒක පිරිසුදු කරගන්න ඕනේ. පිරිසුදු කරගන්න පුළුවන්. නමුත් ඒක අවතක්. භික්ෂුවකට ගැලපෙන්නේ නැහැ. නමුත් මෙන්න මේ කාලය ඇතුළත ඒක තමයි අපිට ලැබෙනවා. ඒක අපිට ලැබෙන ආනිසංසයක්. අනේ එතකොට ඔය ඇත්තන්ට තියෙනවා අපේ ජීවිතේ තියෙන මේ කාමෝග. කාමෝගේ. ඕගේ කියන්නේ මොකද්ද? කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග. එතකොට මෙන්න මේ කාමෝගය, භවෝගය, ditthiyෝගය, අවිජ්ජාෝගය. කාමය කියන්නේ කාමෝගය කියන්නේ පිටුදිරි කැමැත්ත. අපේ කැමැත්ත. කාමය කියන්නේ කැමැත්තනේ. එතකොට ඊළඟට තමයි භවෝග කියන්නේ. භවෝග කියන්නේ කැමැත්ත පස්සේ අපි ලුහුබනිනවා. අපිට කැමැති නිසා අපි ආශාවෙන් දෙයකට මැරෙනවා.
හැබැයි ඒ ආසාවත් එක්ක අපි නැවත උපදිනවා. ඒකට අපි මේ භවයට එනවා. ඒක තමයි භව යෝග කියන්නේ. ඊළඟට තියෙනවා දිට්ඨි යෝග. දිට්ඨිය කියන්නේ යෝගය තුල මම ඉන්නවා කියලා මම මගේ කියලා අපි හිතනවා. අර මමත්වය කියන්නේ මම ආයනේ. මම මගේ කියලා හිතලා අන්න ඒක පස්සේ ඒ දිට්ඨි යෝගය තුල ඉන්නවා. අන්න ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අවසානයේ අවිජ්ජාවෝගය. අන්න අවිජ්ජාව නිසා අපි හිතනවා මේ භවය මේ ලුහු බැඳීම මේ ආශාව මේ අපේක්ෂාව මේක සුන්දරයි මේක ලස්සනයි කියලා. දැන් අරක්කු බොන මිනිහෙක් අරක්කු බොන වෙලාවට පුදුමාකාර විදිහට සතුටින් බොනව නේද? නේද? බීලි උරනම නිකන් ඩල් නේද? අපිට තේරෙන්නේ නැහැ. අපි හිතන එක සුන්දරයි කියලා. ගංජා සුරුට්ටුවක් බොනකොට පුදුම පොඩි ටිල් එකක් තියෙනවනේ. හැබැයි ඊට පහුවෙන්ද පොඩි අප්සෙට් එකක් තියෙනවා. නිය ඔළුවේ එකක්මක් වගේ එනවා. මෙන්න මේක තියෙන එක තමයි පිංගුතුනි. හැබැයි අපි ඒක තේරුම් ගන්න නැහැ. හැබැයි මෙන්න මේ ධහම තුල මේ කටිනානි සංසය තුල ඒක තේරෙනවා පිංගුතුනි. මම අර ඒ අරක්කු සිගරට් එක යොදාගත්තේ අපිට ලේසි තේරුම් ගන්න එක. ඒ නිසා ඒක නෙමෙයි මෙතන ගන්න තියෙන දේවල්. මොකද එතනින් අපිට තේරුම් ගන්න ලේසි. ඒ නිසා අපි ඉතින් අන්න ඒ දේ අපේ ජීවිතෙන් අපිට ඈත් වෙනවා. එතකොට අපි සුන්දරයි කියලා හිතන දේවල් සුන්දර නෑ. මේ ජීවිතේ අපි හිතනවා වාහනයක් තියෙනකොට ලක්ෂ 10ක 15ක මාසෙට ඉන්කම් එකක් තියෙනකොට අතේ කරේ රත්තරන් බඩු තියෙනකොට අපි සැපවත් ජීවිතයක් ගත කරනවා. නෑ පිංගුතුනි. මේක මෙන්න සැපවත් ජීවිතේ. අපි දැන් ඉන්නේ සැපවත් ජීවිතේ. මේක තමයි සැපේ තියෙන්නේ. ශාසනයේ භික්ෂුව තුළ තමයි සැපේ තියෙන්නේ. ලෝකයේ උතුම්ම සැපත තමයි භික්ෂුත්වය. ඒක අද විවිධ මාර්ග වලට හරවගත්තට ඒක උන්වහන්සේලක වැඩක්. නමුත් බුද්ධ දේශනා බුදුහාමුදුර කියන්නේ මෙතන තමයි සැපේ තියෙන්නේ කියලා. මේ අපි සියල්ලම නැති කරලා එනවා. නමුත් අපිට දැන් වාහනේ නැති වුණාම දුකයි නේද? දුක දැනෙනව නේද? ඒකට එතන සැප තිබිලා නැහැ. ඒක සැප තියෙන්නේ අර නිර්ාමිෂය තුල. අල්පේච්ඡත්වය තුල. ඒක හොයන්න අපිට අමාරුම දේ තමයි ඒක. නමුත් අපි හිත හදාගත්තොත් මේ හැම දෙයකම මුල පිංගුතුන් හිත වර්ධනය කරගෙන හිත හැදෙනවා මේකෙන්. සසරේ මේ ආත්මේ වුණා මේක ditta ධම්මේදී ලැබෙන පිංගුතුන්. ධර්ම අවබෝධය මේ දිග දැන් මේ බණපදයක් අහන එකත් ඒක මේ කල්යාණ මිත්‍ර සේවනයනේ. ඒතර මේ ඉන්නේ කල්යාණ මිත්‍රයා. මේ කල්යාණ මිත්‍රයා මෙහි ඉන්න නිසානේ මේ කැප්නිචිවරේ පූජා කරන්න හම්බෙලා තියෙන්නේ. මේක රැක ගන්න ඕනේ. මේක රැකේ නැත්නම් ඉවරයි. චරිත හොයන්න එපා. හොයන්න එපා. මේ අරහත් ගතිය දාලා ඉන්නේ. චරිත හොයන්න තරම් චරිතවත් අය ඉන්නවද මෙතන? නෑනේ. මගේ නම් චරිතේ ලොස් පැවිදින්න කලින්. ඔන්න මේ රෝහිත් මහත්තයා. අපිට නිවැරදි දෙන්න පුළුවන්. මේ ලෝකේ අඟුලිමාලලත් පැවිදිච්ච අම්බපාලිත් රහත් වෙච්ච ශාසනයක් මේක. ඒක නිසා මම මේ උන්වහන්සේගේ චරිත ගැන මොකක් කියනව නෙමෙයි. මම මේ කියන්නේ මිනිස්සුන්ට අවබෝධ කරගන්න. ඒක නිසා මේක රැක ගන්න ඕනේ. මේක තමයි උතුම් මේ බුද්ධ පුත්‍රයා. ඔයත් මේ ලෝකෙ කොහෙවත් ඉඳලා මේ ජීවරේ පූජා කරන්නේ උන්වහන්සේ ඉඳලා. උන්වහන්සේ ආපු දේ මට අද කිව්වා. මට නිකන් පොඩි ෂොක් එකකුත් ආවා විතර. එහෙම කිව්වට පස්සේ මම නම් එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. මම අර මාන්නෙන් ජීවත් වෙච්ච කෙනෙක් නේ. මං එන්නේ නැහැ. මං එහෙම නෑ දැන්. මං කියන්නේ අපි අපේ අතීතය කියන්නේ බය වෙනවනේ අතීතයෙන් අපිට උදාහරණ දෙන්න පුළුවන් නේ තව කෙනෙක් ගන්නට ඇති. ඒකට ඒ නිසා මේක රැක ගන්න ඕනේ. මේ නිසා තමයි මේ චීවරේ හම්බෙන්නේ. මේ චීවරේ නිසා තමයි මේ ආනිසංස ලැබෙන්නේ. ඒ නිසා මේක සුළුපටු සලකන්න එපා පිටුනේ. හෙට දවස තුල ඔයත් කරන්න පුළුවන් උපරිම කැපකිරීම කරන්න. ඊට පස්සේ බණ අහන්න. හෙට දවස් තුල ගන්න තියෙන දේ ආයි කවදාවත් ගන්න බෑ. ආයි ලැබෙන අවුරුද්දේ ඒ දවසට විතරයි ගන්න පුළුවන්. අවුරුද්දට එක සැරේ ඉන්නේ. ඒක තමයි පිටුනේ තුන්වෙනි ආනිසංසය. ඊට පස්සේ හතරවෙනි එක තමයි යාවදත්ත චීවරානිසංසය. ඒ කියන්නේ අපිට මේ චීවරයක් දවස් 10ක් පුළුවන් අදිස්ථාන කරන්න නැතුව පාවිච්චි කරන්න. හැබැයි අදිස්ථාන කරේ නැති වුණොත් අපිට ඒක ඇවතා. ඒ කියන්නේ මේ චීවරය පාවිච්චි කරනවා කියන්නේ පටිසංකා යොනිය චීවරං කියලා ඒක අර ඒ ප්‍රත්‍යවේක්ෂාව. නමුත් මේක අදිස්ථාන කරන්න තියෙනවා මේ බින්දු තියලා මේ එහෙම වැඩ ටිකක් තියෙනවා සාසනික වශයෙන්. අපිට අදිස්ථාන නොකර දවස් 10යි පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ ආනිසංසය තුල පුළුවන් මේ මාස 4 තුල
කැමති විදිහට සිවුර පාවිච්චි කරනවා. ඒකට අපි ඒකිනුත් අපි නිදහස් කරනවා. ඒ නිදහස් කරන්නේ ඔය ඇත්තෝ මේ කටුළු චීවරය අපිට පූජා කරන නිසා. හැබැයි ඔය ඇත්තන්ට තමයි ඒකේ ප්‍රතිඵලේ නියම ප්‍රතිඵලය ලැබෙන්නේ මේ සසරේදී. ඒකට ඒකෙදි ඔය ඇත්තන්ට ලැබෙනවා ඉක්මනින්ම සතර සතිපට්ඨානය අවබෝධ වෙනවා. තමන්ගේ මඟ වඩා ගන්න තියෙන ඒ ධර්ම මාර්ගය හම්බ වෙනවා. කල්යාණ මිත්‍රය මුණ ගැහෙනවා. එක බණපදයක් අහලා වුණත් තමන්ගේ කුසලයේ වැඩි නම් රහත් වෙන්න රහත් මාර්ගයට යන්න පුළුවන්. අන්නේ ආනිසංසය ඔය ඇත්තන්ට ලැබෙනවා. මේ හතරවෙනි එකේ ආනිසංසය. ඊට පස්සේ පස්වෙනි දේ තමයි ඒත තත්ත්ව චීරුප්පාද ආනිසංසය. ඒ කියන්නේ මේ සීවරය දැන් අපි හෙට අපේ ස්වාමීන් වහන්සේට පූජා කරාම මේක සංඝ සතු කළනේ පූජා කරන්නේ. ස්වාමීන් වහන්සේට දෙන්නේ අපි. ඔය ඇත්තට දෙන්න බෑ. ඇත්තට දෙන්න බෑ. මේ ඔය ඇත්ත කරන්නේ මේ සංඝයා සතු කරන එක. සංඝ සතු කිරීම. ඒතර මේ ලෝකේ වැඩ ඉන්න සියලුම හාමුදුරන්ට මේක අයිති. මට උනත් අරන් යන්න පුළුවන්. එහෙම නෑ. මම කියන්නේ ඒක එහෙම අයිතිය තමයි ආර්ය මහා සංඝ රත්නයේ තමයි. නමුත් අපි මේ සිවුර උන්වහන්සේට පවරනවා. උන්වහන්සේට පැවරුවට පස්සේ පන්සල ඒ මාස 4 තුල පූජා කරන සියලු දේවල් උන්වහන්සේට විතරයි අයිති. වෙන කිසිම කෙනෙකුට අයිති නෑ. දායක සභාවත් හිතනවා නම් දායක සභාවට ඇත්තට අයිති කියලා කිසිම අයිතියක් නෑ. හිතන්නවත් එපා. මම ඒකට උදාහරණයක් කියන්නම්. මේක පස්සේ මේක කියලා. මේක අයිති උන්වහන්සේට. උන්වහන්සේගේ ඍෂි පරිදි පන්සලේ දේවල් උන්වහන්සේට කැමති නම් කියන්න පුළුවන් බෙදා හරින්න පුළුවන්. ඒ ඇරෙන්න කිසි කෙනෙකුට අතවත් තියන්න බෑ. තනි අයිතිය උන්වහන්සේට. හැබැයි ඔය ඇත්තන්ට මොකක්ද දන්නවද දෙකින් ලැබෙන්නේ? ඔය ඇත්තන්ට තියෙනවා අර දැන් මේ බණ කියනවනේ. බණ කියද්දි දැන් ඔන්න මට එහෙම අවධානය ආවේ නෑ මෙතන කාගේවත්. එහෙම මේ ආනිසංසය තියෙන කෙනෙක් ඉන්නවනම් හැබැයි පිරිමයට ආවත් දන්නේ මම ඉස්සරහට ගත්තා. මම ඒ ආනිසංසයේ විශේෂ අවධානයක් යොමු වෙනවා. ඒ ධර්ම කතිකයන්ට ඒ කන්මට්ටාචාර්යයන් වහන්සේලාට ඒ කෙනා ගැන වෙනම අවබෝධයක් එනවා. එයා ස්පෙෂලි පේනවා. එතකොට ඒක ඒ ආනිසංසය තමයි තියෙන්නේ. අර වටේ යන්න ඕනේ නැහැ. අර බුදුහාමුදුරුවෝ රජ කෙනෙක් ඉන්නවා එයාගේ පිරිසත් එක්කම ගිහිල්ලා පැවිදි වෙන්න යනකොට බුදුහාමුදුරුවෝ දකින්න උදේ පාන්දර 1000ක් එක්ක එන්නේ. බුදුහාමුදුරුවෝ මගට යනවා. අන්න ඒ ආනිසංසය. මම හෙට කියන්නම් ඒක. ඒ ආනිසංසය නිසා. ඒකට ඔය ඇත්තොන්ට ඒ ධර්මයේ මුණ ගැහෙන ධර්මය ඔය ඇත්ත ළඟට එනවා. මේක ඒකේ ආනිසංසය. අපිට පස්වෙනි ලැබෙන සියල්ල ලැබීමේ අයිතිය ආනිසංසය. ඒ නිසා පින්වතුනි මේක මහත්ඵලයි ආනිසංසය. මේ සසරේ භික්ෂුවට ලැබෙන පහම ඔය ඇත්තොන්ට ඊටත් වැඩි ලෝකෝත්තර සුවය හොයාගෙන යන අවස්ථාවේදී හම්බ වෙනවා. මම අර දායක ස්වභාවය ගැන කිව්වනේ. මුගලන් මහරහතන් වහන්සේ ධර්ම දේශනාවකට වැඩලා තියෙනවා ගමක. ගම කියන්නේ මේ වැසිකිලි යන්න අවශ්‍ය වුණාම උන්වහන්සේ වැසිකිලියට ගිහිල්ලා තියෙනවා. බල වැසිකිලිනේ තියෙන්නේ. වැසිකිලියට යනකොට සද්දයක් ඇහිලා තියෙනවා. ඊට පස්සේ බැලුවලු උන්වහන්සේ අභිඥාලාභීන් වහන්සේලානේ. බැලුවට පස්සේ ඉන්නවලු ප්‍රේතේ. දැක්කලු. දැකලා ඇහුවලු උඹ කවුද කියලා. මම තමයි හාමුදුරුවනේ මේ පන්සලේ ප්‍රධාන දායකයා. ඊට ඇහුවලු ඇයි උඹ වැසිකිලි වල ඉන්නේ කියලා. මම මේ පන්සලේ නායක හාමුදුරුවොත් එක්ක එකතු වෙලා එන හාමුදුරුවෝ පැන්නුවා කිව්වා. මේ පන්සලේ එන කිසිම ගිහියෙකුට ඉන්න දුන්නේ නැහැ කිව්වා. ඔක්කොම පැන්නුවා. ඔක්කොම භුක්ති විඳින්නේ මමයි නායක හාමුදුරුවෝ දෙන්න විතරයි කිව්වා. ඒකට මැරුණට උඹලා ගෙනිච්චද කියලා ඇහුවා. නෑ අර ඔය ඔක්කොම තියෙන්නේ. අන්න ගෙනහිල්ලා තියෙන්නේ මොකද්ද? වැසිකිලි වලේ දාන අසුචි ඔක්කොම අර ප්‍රේතයා කනවා. වැසිකිලි වලේ අසුචි කන එක තමයි ඒක පන්සලට එන මිනිස්සුන්ගේ අසුචිනේ කන්නේ. ඒතර පන්නපු මිනිස්සුන්ගේ අසුචිම අන්නේ ප්‍රධාන දායකයට කන්න උනා. ඊට පස්සේ මුගලන් හාමුදුරුවෝ අහනවා මහරතන වහන්සේ අහනවා ඒතර කොඹලගේ නායක හාමුදුරුවෝ කියලා. එයා මටත් වැඩි පල්ලෙහා තැනක ඉන්නේ කිව්වා. ඊට පස්සේ කොහෙද කියලා ඇහුවා. මම අනුන්ගෙන් කාලා මම දාන අසුචි ටික තමයි කො නායක හාමුදුරුවෝ ගන්නේ. යට ඉඳගෙන. ඒතර ඒ තරමටම පිංගුතුනි මේ සසර භයානකයි. මේ බුද්ධ කාලේ වෙච්ච දේවල් අපේ බණ පොතේව තියෙනවා. බණ පොත බලන්න, බණ අහන්න. කැලණිය ශාසනවංශ හාමුදුරුවෝගේ බණ අහන්න ඒ බණ කතාව ඔක්කොම තියෙනවා. ඒ නිසා පිංගුතුනි අපි අවබෝධයෙන් තමයි ජීවත් වෙන්න ඕනේ. අවබෝධය නැති තැන අපි වැටෙනවම තමයි ගල්ල. ඒ නිසා මේ ආනිසංසය ඒ විදිහටම භුක්ති විඳින්න ඔයත් කැමති දෙයක් පූජා කරන්න මම අර රෝහිත මහත්තයාගේ ඉදිරියට කිව්වා
ඇත්තටම ඒ ආනිසංසය ඇත්ත ගන්න. ඒවත් අරගෙන මේක මහත්ඵලයි ආනිසංසයි මේ සසරේ ගමන නතර කරන්න. මේ භව තරණය, ඕග තරණය. ඕග තරණය නතර කරන්න. ඕග තරණය කරන මම ඕග තරණය මොකද්ද කියලා ඕක තියෙන ගඟක් තරණය කරනවා. ඕගේ කියන්නේ සැඩ පහරක තරණය කරන සැඩ පහර. ඒතර ඕග තරණය කරේ කොහොමද කියලා ඇවිල්ලා දෙවියෙක් අහන බුදුහාමුදුරුවෝ. දෙවියා හිතනවා ඕග තරණය කරනවා. ඕග තරණය කියලා සූත්‍රයක් තියෙනවා. දෙවියා හිතනවා මම තමයි දන්නේ ඕග තරණය ගැන කියලා. බුදුහාමුදුරුවෝ ඊට පස්සේ කියනවා මම රැළ වැඩි වෙලාවට මහන්සියෙන් පීනුවෙත් නැහැ. රැළ නැති වෙලාවට පීනුවෙත් නැහැ. මම සාමාන්‍ය විදිහට පීනවා. අන්න එතනම උත්තරේ තිබ්බා. හැබැයි රැළ වැඩි වෙලාවට මහන්සියෙන් පීනුවොත් රැළ නැති වෙනදී එයාට පීන ගන්න බෑ ගිලෙනවා. ඒතර බුදුහාමුදුරුවෝ කරේ මධ්‍යම සාමාන්‍ය විදිහට ඕගේ තරණය කරා. ඒක තමයි අපිටත් තියෙන්නේ. අපි සාමාන්‍ය විදිහට අපේ මේ ඕගේ තරණය කරාම අන්න ඕග හතර නැති වෙනවා මේ කඨිනානිසංසයෙන්. ඒ ටික නැති කරගන්න මේ උතුම් මේ සම්බුද්ධ ශාසනයේම ඔයත්ොන්ට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් උතුම් වූ නිර්වාණ ශාන්තියම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනා. එන වන්දනා එනම් වන්දනා කරගන්න. වැඳ ගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුක්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුක්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුක්ති භවන්තු තේ. Okay.